අද මං හදාගන්න යන්නේ ඉතාමත් ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුළුවන් ගොඩක් රසවත් චිකන් බැදුමක්. අපි බලමු චිකන් එක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියාගෙන රත් කරගෙන ඒකට දාගන්නවා එළඟ තෙල්. එළඟ තෙල් නැත්තම් පොල් තෙල්, බටර් වගේ දේවලුත් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේකට. තෙල් ටික රත් වුණාට පස්සේ මම ඉඟුරු සහ සුදු ලුණු මේකට එකතු කරගන්නවා. සුදු ලුණු ඉඟුරු ටික හොඳින් බැදීගෙන එද්දි මම එකතු කරගන්නවා තක්කාලි සහ රතු ලුණු ගෙඩි 10ක් වගේ මම ගත්තා. බී ලුණු දාන්නත් පුළුවන් මේකට. ඒ ටික බැදීගෙන එනකොට මම ඒකටම චිකන් ටිකත් එකතු කරගන්නවා. දැන් මම මේකට පහේ කුඩු සහ කරාමු නැටි දෙක තුනකුයි කෑලි මිරිසුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට දාගන්නවා ගම්මිරිස් සහ ලුණු කුඩු. මස් ටික තැම්බෙන්න ඕන හින්දා මම මේක වහලා විනාඩි 10ක් වගේ තම්බ ගන්නවා. අපේ චිකන් බැදුම දැන් හදලා ඉවරයි. ඔයගොල්ලොත් මේක හදලා කාලා බලන්න. මේක බයිට් එකටත් හොඳයි. මගේ වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.